පණ පිටින් විතරක් නෙමෙයි කොහොමවත් පණ පිටින් තමයි. ඒ අලියාගේ ඇස් පේන්නේ නැල්ලු. කොහොමද? කියන්නේ ඕවා ළමයි එනකොට එන්නේ අර නඩු අහන්නේ නඩු නෑ. කෙලින්ම ප්‍රතිඵල විතරයි. ඔය දැන් පේන්න තියෙන සමහර ඒවා අපිට පේන්නේ නැතුව අක්‍රාකාරව දැන් එනවා. ඒ කියන්නේ මාරම දේවල්. ඕවකින් අපිට පේන්නේ නැති දේවල් සබදාම කම්පා වෙනවා. ඒකනේ කියන්නේ ඔය අර අහස පොළොව නුහුලන අපරාධ කියලා ඔය කියන්නේ. ඒ මිනිස්සු ඔය කට කතාවට කිව්වට ඔය ඇත්තම ඒව තමයි. හිතන්න අලියෙක් පණ පිටින් මනුස්ස ටිකක් එකතුලා පුච්චනවා කියලා කියන්නේ. ඒ අලියා බිම දඟලනවා මේ මට නම් සාමාන්‍ය කූඹියේ කොමඩ් එකේ වැඩිට මම කොහොම හරි අරන් දානවා. ඔයාලා කරලා නැද්ද? කොමඩ් එකේදී ෆ්ලෂ් කරන්න හිතනවා කූඹියකේදී කරන්නේ නැහැ ජීවිතේට කරන්නේ නැහැ. ඒ කියන්නේ අර හිතක් බබ තීන මනුස්සෙට එක් කරන්න බෑ. අර අලියාගේ සිද්ධිය නම් ඕම් බලන්න ඕකේ ප්‍රතිඵල ලැබෙනවා. තොඹෙන් යන්නේ නැහැ. එදාට මෙව්ව නැහැ. ළඟදිම අහන්න හම්බෙයි. මේ ඉදිරි සති දෙක ඇතුළත අහන්න හම්බෙයි. බලන්න. ඔව්ව වදිනවා බුදුහාම.